මුලින්ම ගණන්කාරකම් වලට පුළුවන් කාරකම් වලට නිරතල වලට සමාජ තැනක් දෙන කාලෙක මම වගේ පොඩි හාමුදුරු නමකට මේ සුනන්දාරාම ගණේගොඩැල්ල ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරයේ රජමහා විහාරයක් විහාරස්ථානයේ ධර්මාසනය පැය දෙකකට හරි පූජා කරලා බණ කියන්න මේ අවස්ථාව ලබා දුන්න ගෞරවනීය නායකයන් වහන්සේට ජාතියේ নমස්කාරය හිමි වේවා කියලා කවුරු සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම එතුමන් වහන්සේ මේ ශාසනයේ මේ සියලු කටයුතු කරන්නේ එතුමන් වහන්සේගේ දෙමව්පියෝ එතුමන් වහන්සේ මේ ශාසන පූජා කරපින්න. ඒ ආදරණීය රත්තරන් දෙමව්පියන් මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. සම්ප්‍රදාන වැඩසටහන පටන් ගන්න තියෙන්නේ. සිදනාම නමස්කාරය කියන්න පංචශීලයේ පිහිටවන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Tisarana gamanang sampunnang Panatipata veramani sikkhapadang samadhiyami Adinnādāna veramani sikkhapadang samadhiyami Kāmesmiccācārā veramani sikkhapadang samadhiyami Musāvādā veramani sikkhapadang samadhiyami Surameraya majjapama dattana veramani sikkhapadang samadhiyami Tisaranena sadding panchasilang dhammang sadukang surakkitang katva Appamādena sampādeta Samantā cakkavālesu Atrā gaccantu devata Saddhammang muni rājasa Sunantu sagamukdam Dhammasavana kālo ayang bhadantā Dhammasavana kālo ayang bhadantā
ධම්මස්සවන කාලෝ අයං භදන්තාති මාතරී පිතරේ චාපි යෝමිජ්ජා පටිපජ්ජති තථාගතේච සම්බුද්දේ අතවා තස්ස ශාවකෝ බහුම්පිසෝ පුඤ්ඤං පසවති බහුම්පිසෝ චාපි සෝ නරෝ ලෝතුරා ශාන්තිනායක මාමෑණී බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාවේ උතුම් වූ දහම් පාඨයක් යොදාගෙන මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කිරීම බලාපොරොත්තු වෙන මොහොත. මුලින්ම ගණේගොඩැල්ල ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ වසරක් පාසා සිදු කරන ලබන කට්ටමහා පින්කම මෙවරද 2007 නොවැම්බර් මාස 9 වෙනි දින සිට 18 වෙනි දක්වා පැවැත්වෙනවා. ඉතින් මේ පින්කමේ තුන්වෙනි ධර්මදේශනාව තමයි මට ආරාධනා කරලා තිබ්බේ. මම මේ කටන පින්කම එක් විශේෂ වූ දෙයක් දැක්කා. මම හිතන්නේ මං හරි මේ පන්සලේ කටන පින්කමේ කටන මහා පෙරහැර තියෙන්නේ පාන්දර. හරිනේ? ඒ කියන්නේ මේ ගමේ උපාසකමලට පිනිබාන්නේ එහෙම නෑනේ. නෑ මේ කොළඹින්න ලොකු ලොකු අම්මන්ලට දැන් පිනිබානවා කියලා දවල් පෙරහැර ගිහලා කර්ණ සිවුර පිළිගන්න ගෙදරක තිබිලා උදේ පාන්දර බෙර ගහලා ඇතුළට ගන්නවා. තව ටිකක් කල් ගිහිල්ලා ගියයි මේ උයන්න එහෙම වෙලාමදි දානේ පුඩි සිටියෙන් බඩු ගෙනල්ලා දෙන්නම් උයා ගන්න කියලා. අපි ආසින් වැටෙන මිනිස්සු නෙමෙයි. අපි හෙළයෝ පරම්පරාවක් ඉතිහාසයක් ගෞරවයක් තියෙනවා. මේට වැඩිය දුක් විඳලා රැග්ගත්ත මේ ශාසනයේ අලුත් දේවල් එකතු කරන්න ගිහිල්ලා නිකන් විනාශ කරලා දාන්නම් එපා. හරි? ඒ හින්දා මේ ගමේ දායකයන්ට රත්නත්‍රයේ ආශිර්වාදය ලැබෙත්වා කියලා කවුරු සාදුකාරයක් පාත්තා. ඒ වගේම යම්කිසි පුද්ගලයෙක් ඒ පුද්ගලයාට නිලතල බලය ලැබෙන්න තමයි නිහතමානී වෙනවා කියන්නේ. අපේ ගණේගොල්ල පන්සේ නායක හඳුරෝ ඒක ගත්තහම මන් නිකන් කුඹියෙක් වගේ. නායක හඳුර බොහොම තෙරුන් වහන්සේ නම. එතන වහන්සේ මට යම් තැන්වලදී අකරදෙප්පත් වෙනවා. ඔන්න එක් අඟිල බණ පටන් ගන්න කියනවා. එහෙම කියන අවස්ථා තියෙනවා. බණ ඉවරනහම ඉතින් බුදු වෙන්න යනවා. නේ පොඩි හාමුදුරුවෝ බණ ටික හොඳයි කියලා. එහෙම නැතුව හාමුදුරුවෝ මුල් අඩිය තියලා වැඩසටහන පටන් ගන්න දුන්න වැඩසටහන කරන්න කියලා. දැන් නායක වහන්සේට තමුන්ගේ ආගමික ජාතික සාසනික මෙහෙවර කර යවන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙත්වා කියලා සාදුකාරයක්. හැබැයි මෙන්න මේකත් මතක තියාගන්න ගණේගොඩැල්ල සීනන්දරාම පුරාණ විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ රත්තරන් ගෑවත් මේ ගමේ බයින වසලයෝ පහක් කර ඉන්නවා. ඒක නොවුනනම් මේ බුදුන්ගේ කාලටත් එහා ගිය පන්සලක්. ඒක හොඳට මතක තියාගන්න. ඒ පරම්පරාව ආරම්භ වන්නේ දෙව්දත්තර හාමුදුරුවන්ගෙන්. ඒක හොඳට මතක තියාගන්න. උපන් කුසල් උපන් අකුසල් නූපන් කුසල් නූපන් අකුසල්. ඒ හින්දා මේ ඉස්සරහා ඉන්නේ පිරිමි ඇත්ත ටික උපන් කුසල් තියන. අර උපාසක හම්මලාට ගිහිල්ලා බණ අහලා ලොගුහාට මූණ පෙන්නලා වරෙන් නැත්තම් කටිනවත් කර ලබනාත්නේ මේම පන්සකුලක් ගන්න හම් වෙන්නේ නැති මේ සැරේ කියලා ඒ ලකුණු ධම්ම ගන්න අත්තමට යන්නේ මේ ඇත්ත යාන්තම් ඇවිල්ලා තියෙනවා. දැන් බොහොම පිං. ඊළඟට දැන් මේ හැමදාම අපි කියමු දැන් මම දහම් පාඩයක් නම් කලින් කිව්වා. අර මම ඒකට උපයෝග කරගන්නවා මම තව ඉස්සරහට දේවල්. මේ හැමදාම අපිට කැමති ධර්ම දේශනා අපි පවත්වනවා. හැබැයි මම මාස ගානකින් මේ ආරාධනා වරන් බාරගත්තේ. මම සාමාන්‍යයෙන් ආරාධනා වර සාමාන්‍යයෙන් බාරගන්නේ නැහැ. හේතුව මම මේ දවස්වල ගොඩක් තරුණ ඇත්තේ වැඩසටහන් කරනවා. මේ දවස්වල අර ජනප්‍රිය කියලා රැල්ලක් යනවනේ. ඉතින් මම ඒ ගණේට වැටෙන්න කැමති නැහැ. මොකද මේ ගණන් වලට බණ කියන්න මේ වාහනයට ගාන කියන්න ඇඩ්වාන්ස් ගන්න තත්ත්වෙට මම යන්නේ නැහැ. මේ විශේෂ ආරාධනයක් මේ සමෘද්ධි අධිකාරිය වැඩසටහනට සම්බන්ධ වෙච්ච තැනකින් තමයි ආරාධනයක් ආවේ. අර කලගුණ දන්නෙන්ද වැඩසටහන බාරගත්තා. හැබැයි ලොකු හාමුදුරුවන්ගෙන් සාමාන්‍ය ලියුමක් ඕන. මට ලියුමට වැඩිය මේ ආරාධනා පත්‍රය ආවට පස්සේ මම කොහොමද බාරගත්තා. මගේ නිලයේ පොඩ්ඩක් වෙනස් කරලා අපිට පන්සලෙන් දොට්ට දානවා මාව. මේකේ මේ විහාරාධිපති කරලා. මම තාම විහාර වාසී මම දැන් ඒකට ලොකු හාමුදුරුවන්ට පෙන්නලා ලොකු හාමුදුරුවෝ වැඩේ නම් හරියන්නේ නැහැ. ලොකු හාමුදුරුවන්ට යන්න වෙනවා. මේ අපි ලොකු හාමුදුරුවෝ හරි හොඳයි. ඉතින් ගිහලා බලන්න ටික හොඳට කියලා එන්න කියලා ආවා. හරි. අද හැමදේම SMS කරනවන්නේ. සුපර්ස්ටාර්ත් SMS කරානේ. හරි.
එහෙනම් අද හම්බ වෙනවා ඔයගොල්ලන්ට කැමැති බණක් තෝරන්න. ඒ බණ දෙකෙන් එකක් මම අද දේශනා කරන්න. නිර්වාණය කරා මේ සංසාරේ දුකයි, මේ සංසාරේ දිගයි, මේ ආත්මයක් පාසා දුක් විඳිනවා. මේකෙන් ගැලවෙන්න නිර්වාණය කරා යන බණ කියන්නද? නැත්තම් මේ ජීවිතය ලබලා මේ කාලකන්ණී අපි අවාසනාවන්තයි, අපිට උත්සාහය නැහැ, වීරිය නැහැ, මේ ප්‍රශ්න කොහොල්ල ගොල වගේ ගැලවෙනවා එකකවත් ගැලවෙන්නේ නැහැ, ඇලෙනවා ඉවරෙකුත් නැහැ. මේ ජීවිත ප්‍රශ්න වලින් ගොඩනගලා වාසනාවන්ත ජීවිතයක් ගොඩනගා ගන්න බණක් කියන්නේ. එකද දෙකද? කියන්නේ නිවන් දකින්න ඕනේ නැහැ. වයසක පාසකම්මල් නම් අංක 1ට කැමති. දෙක හරිනම් 1 තමයි දෙකක් හැදෙන්නේ.